Pardon, Professor. මොකද්ද මගෙන් වෙන්න ඕන? ප්‍රොෆෙසර්ට කියන්න මේ ප්‍රශ්නේ සමන් සෑහෙන්න මානසිකව වැටලා ඉන්නේ. හම්බුන් නැති දොස්තර කෙනෙක් නෑ. හැමෝම කියන ලෙඩක් නෑ කියලා. ඒකයි මං අන්තිමේට ප්‍රොෆෙසර්ව හම්බෙන්න හිතුවේ. මට ටිකක් තවදුරටත් පැහැදිලි කරොත්. ප්‍රොෆෙසර්ට කියන්න හඳ පායත්ති මේ මනුස්සය යක්ෂයෙක් වගේ වෙනවා. ඔය තේ කියලා ඔය. යුවා හැමදාම කියන තේ කියන්නේ කියලා. වෙලාවට මොකද කරනවා? මොනවද වැල්ල කරෝගේ? නිස්ත මොන කරනවද? ඉක්මන් නැස්සෙනවා. මෙහෙ නෝ යන්නේ කොන්න. වැට්ටන්න හොඳ පරක් වෙනවා. තම දාත්. මෙහෙ නෝ යන්නේ කොන්න. මොනවා කරනවද මන් දැන් හැමදාම කියනවා. මෙහෙට නෝ. හැමදාම කියනවා වෙලාවට ඇඳ ගන්න කියලා. මොනවා කරනවා? දාගන්න ඉක්මනට. පොලිසියට තල්ලා ඉවස්. මම තාම කියන වෙලාවට එන්න ගියා. බැට යන්න ඕනේ වෙලාවට යන්න ඕනේ කියලා. මොනවා කියන නෝත් මන්ද බූරුවා. ඔයද ඔය කියන්නේ? පාරේ යන්න දාන්න. බූරුවගේ පාරේ. අයිට බූරුවා. බූරුවගේ පාරේ යන හැමදාම මුදලා තියෙනවා වේල බහින්. මේ ඇඳගෙන ඉන්න කියලා. ඔච්චර කිව්වොත් අහන්න. පාර වැටේ. ඊළඟට බූරුව. අදේනවා දෙන්නේ. හා? Hey, අයින් ගිරනවා. බූරුවා. හැම මාසෙම පොය දවසටද මේක වෙන්නේ? නෑ. පොය දවසට පස්සේ දවසේ. පූර්ණ චන්ද්‍රයාගේ ගුරුත්වය බලය කියන්නත් බෑ. මොකද එහෙමනම් මේක වෙන්න ඕන පොය දවසේ රැට. අනිත් දවස්වලට යමුන වගේද?
මොකද? ඒ මොකද කියලා කිසිම විදිහකින් හොයාගන්න බැරි වුණ නිසා මම ප්‍රොෆෙසර්ව හම්බෙන්න ආවේ. මෙහෙමයි. නිරීක්ෂණයක් නොකර නිගමනයකට එළවෙන්න අමාරුයි. ඒකටත් මං විදිහක් හිතුවා. මේ මාසේ පොය දවසට මං කියන විදිහට ප්‍රොෆෙසර් අපේ ගෙදර එන්නකෝ. මන්නම් කියන්නේ ඕවා කළා හරියන්නේ නැහැ. හඳ පායනකොට පිස්සු තද වෙනවා. අන්න අර මාතර ගුරුන්නාන්සේට කියලා හොඳ තොইলයක් කරා නම් ඔය වැඩේ කම්මුතුයි. අම්මේ මේ ප්‍රොෆෙසර් තමයි දැනට ලංකාවේ ඉන්න හොඳම ප්‍රයිවට් ඉන්වෙස්ටිගේටර්. ඒ නිසා අම්මා මං කියන විදිහට වැඩ කරන්නකෝ ප්ලීස්. අපි නම් අහලා තියෙන්නේ හඳ පායනකොට පිස්සු තද වෙනවා කියලා. අම්මලා අහලා තිබ්බ විදිහයි අපි අහලා තියෙන විදිහයි දැන් වෙනස්නේ. අර මිනිස්සයා ආවහම මං කියන විදිහට ඉන්නකෝ අම්මේ ප්ලීස්. හරි හරි. උඹට ඕන දෙයක් කරගනි. මං යනවා. පරක් වුණොත් ඉස්සරහෙන් තැනක් අල්ලගන්න බැරි වෙනවා. මං ගිහින් යනවා. ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි මහත්තයෝ මම පියරත්න. අර බ්‍රෝකර් ගාමිණී මහත්තයා තමයි මාව මෙහෙට එව්වේ. මේ එතකොට මම බ්‍රෝකර් ගාමිණීට කිව්වා ගෙදර වැඩට කෙනෙක් හොයලා දෙන්න කියලා. ගෙදර වැඩට? ඇයි බබා? මේ අපිට පුළුවන් මේ ගෙදර වැඩ ටික කරගන්න. මොකක්ද නම? පියරත්න. පියරත්න. ඔහොම පිටිපස්සෙන් එන්නකෝ. මේ ඇයි බබා මේ හදිස්සියේ ගෙදෙට්ට වැට්ටගෙන අපරාධේ අමතර වියදමන්නේ. අනික ඉතින් අම්මා හැමදාම ඉන්න එකක් ඈ. අපි අම්මට අඩුපාඩුවක් නැතුව හරියට සලකන්න ඕනේ. ඔයා මං කියන විදිහට වැඩ කරන්න. එච්චරයි. අනේ ප්‍රොෆෙසර් නිදා ගන්න නම් වෙන්නේ කුස්සියේ. නැත්තම් මරයට සැක හිතෙයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. මං ආවේ කොහොමද නිදාගන්න නෙවෙයි. හැබැයි ප්‍රොෆෙසර්ට ගෙදර වැඩ ටිකකුත් කරන්න වෙයි. ඒකට මොකද? මම හිඟන්නෙක් වගේ ගිහිල්ලත් ඉන්වෙස්ටිගේෂන් කරලා තියෙනවා. එතකොට පියරත්න ගෙදර වැඩ ටික ඉවර කරලා උයන පියන වැඩත් ඉවරලා අතු ගාලා ලොකු මැඩම්ගේ වැඩත් බලන්න ඕනේ. තේරුණාද? එහෙමයි. කොහෙද පියරත්නගේ ගම? කලින් බින්දුණු ඇව. සර් නිදාගන්න නැද්ද? තව ටිකකින් නිදාගන්න. තුන්වෙනි තේ කෝප්පේ බොන කොටත් කිව්වේ ඔය කතා. දැන් ඔය හයවෙනි තේ කෝප්පේ. ඇයි පියරත්න තේ හදන්න අමාරුද? අනේ මොන අමාරුවක්ද දෙයියෝ.
තේ හදන එකටනේ මං ආවේ. ඒක මගේ රස්සාවනේ. ඉතින් තේ හදන්න කිව්වම ඒක කොහොමද මට අමාරු වෙන්නේ? මේ පියරත්ත බැඳලාද? ලොකු සර්ට කියන්න මේ මුලින්ම ලොකු කියන කැල්ල අයින් කරනවා. මේක විතර මම ලොකු නෑ. සර් විතරයි. කාලය ගියා මිසක් පරස්තාව ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑනේ සර්. එක අතකට ඒකත් උනයි. දැන් බලන්නකො අපිට පරස්තාවක් ගැන හිතන්න වෙලාව තිබිලා වෙච්ච දෙයි. ඇහුවට තරහ වෙන්න එපා ලොකු සර්. ලොකු සර් මොකද මේ ඉස්සරහා කාමරේ නිදාගන්නේ? අපේ නැන්දම්ම සිල් ගන්නෙන්නේ පියරත්න මේ ළඟ පන්සලට. හැම පොයෙටම නැන්දම්ම මෙහෙ. ඒ නැන්දම්ම ආපු වෙලාවට අපේ කාමරේ නැන්දම්මට. අපේ නෝනා දුවගේ කාමරේ ගිහලා නිදාගන්න. මම විසිටර්ස් රූම් එකට ගිහිල්ලා නිදාගන්න. අපි එහෙම කරන්නේ අපේ නැන්දම්මට ඇතෙක් බරට වස්තුව තියෙන නිසා. හරිද? එතකොට පියරත්න තව මොනවා හරි පියරත්නට මගෙන් දැනගන්න තියෙනවා. මේ පියරත්න රස්සාව කරන්න ආව නම් වෙන ආතුබූත හොයන්න නැතුව රස්සාව කරනවා. මම යනවා. මේ දොරජන ටික වහලා නිදා ගන්න. තමසද හැදුවේ මේක නිදිලන මිනිහෝ මේ ප්‍රශ්නේ මෙච්චර ඉක්මනට විසඳන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නෑ. මට මුලින්ම නිරීක්ෂණය වෙච්ච එක තමයි පූර්ණ චන්ද්‍රයා පෑයීමයි මේ තරහ යෑමයි අතරේ කිසිම සම්බන්ධයක් නෑ. එතකොට ප්‍රොෆෙසර් කියන්නේ මහත්තයර තරහ යන්නේ පොයට අපේ අම්ම ගෙදර නිසා කියලාද? නෑ නෑ. අම්මා හේනවට එයා බොහොම කැමැත්තෙන් ඉන්නේ. අම්මට සලකන එකටත් එයා බොහොම කැමති. ප්‍රශ්නය තියෙන්නේ නින්දේ. ඒ කිව්වේ ප්‍රොෆෙසර්? නින්ද කියන්නේ මිනිස්සෙකුට අවශ්‍ය නෙවෙයි අත්‍යවශ්‍ය දෙයක්. රෑට හොඳට නින්ද ගියොත් තමයි පහුවෙනිදට අපේ ෆුල් එනර්ජි එක මේ යුනිවර්ස් එකට දෙන්න පුළුවන් වෙන්නේ. හැම මාසෙම පෝයට ඔයාගේ අම්මා ගෙදර එනවා. එතකොට හස්බන්ඩ්ට නිදාගන්න වෙන්නේ විසිටර් රූම් එකේ. මට නිරීක්ෂණය වෙච්ච දේ තමයි මාස්ටර් බෙඩ්රූම් එකේ දුවගේ රූම් එකේ තියෙන්නේ ආපිකෝ මෙට්‍රස්. හැබැයි විසිටර් රූම් එකේ තියෙන්නේ ලාබෙට ගත්ත බාල මිට්ටයක්. ඒ මිට්ටේ මාරු කරා නම් ප්‍රශ්නේ හරි. හිස රදේට කොට්ටේ මාරු කරාට හරි නොගියට නින්ද නොයන එකට මෙට්ටේ මාරු කරොත් හරියනවා. නින්ද මිනිසාට අවශ්‍ය දෙයක්. සැප නින්ද මිනිසාට අත්‍යවශ්‍ය දෙයක්. සැප නින්දට සැප මෙට්ටයක් ඕනිමයි. වසර 90කට වැඩි පාරිභෝගික විශ්වාසය දෙනු ආපිකෝ වෙතින් ආපිකෝ මෙට්‍රස්. සැප නින්දට සැප මෙට්ට. බලය
ප්‍රොෆෙසර් දැන් සේරම හරි අපි විසිටර්ස් රූම් එකකට අපිකොමෙට්‍රස් එකක් දැම්මනේ දැන් අපි හැමෝම සතුටින් මං හස්බන්ඩ්ටත් සේරම විස්තරේ කිව්වා එයා ආසාවෙන් ඉන්නේ ප්‍රොෆෙසර් හම්බෙන්න මම මේ කතා කරේ ලබන සිකුරාදාට අපේ ගෙදරට ප්‍රොෆෙසර්ට එන්න කියන ලන්ච් එකකට ඕකේ මම එන්න බොහොම ස්තුතියි එන්න කොය එන්න පුතේ. නෑ නෑ හරි වෙදින. ප්‍රොෆෙසර් ආපු එක නම් හොඳයි ඒත් මේක හොඳ වෙලාව නෙමෙයි මට තේරුන්නේ ඊයේ රෑ පොඩි මිස්ටේක් එකක් වුණා අපේ නැන්දම්මගේ ගමේ සෙට් එකක් එක පාර අපේ ගෙදරට කඩාපත් වුණා ඒ ඇස්සේ මස්සිනත් ආවා මස්සිනයි මමයි විසිට රූම් එකේ නිදාගත්තා අපේ නෝනා මාස්ටර් බෙඩ්රූම් එකයි දුවගේ රූම් එකයි අර ආපු කට්ටියට දීලා දැන මාර විසි කරපු මෙට්ට දාගෙන සාලේ නිදාගෙන විසි කරපු මෙට්ටේ ඒකනේ කියන්නේ විසි කළා නෑනේ දැන් මොකද කරන්නේ දැන් අපේ නෝනට සාමාන්‍ය තරහ ගියහම මම නම් කරන්නේ දුවන එක තමයි ප්‍රොෆෙසර් කැමති දෙයක් කරන්න ඒ වෙලාවට මාත් කරන්නේ දුවන එක තමයි එහෙනම් දුවමු